දත් ටික එහෙම අමතක කරලා තිබ්බොත් එහෙම ගෙදර මේ මෙතනින් බොරු දත් සෙට් එකක් ගන්න පුළුවන්. මල පැනනන් මට බයිනවා. ඒක කන්නාඩියක morning guys. අපි පිටිපස්සේ ලස්සන view එකක් තියෙනවා. මිලන් ආරට පෙන්නයි. පෙන්නන්න. Oh my god. wow. විවන සම්ද. අපි දැන් කල්ලා යන්නේ. යම් 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 මොන පඩිගිනිය ඇත්තනම. කිද්දා ගන්න සීතල විදියට ඒක ලේසි මම කොන්න නැත්නම් මේ ප්‍රශ්න වැඩි. Second round. අපි හිටියේ කොහෙද? BMB. සාමාන්‍යයෙන් ගොඩාක් ගණන් නැහැ එක. ඒක ගොඩක් හොඳයි. ඒකට හැම එකක්ම තියෙනවා. BMB තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් තියෙනවා සාමාන්‍යයෙන්. ඔයාලට ඕන නම් පොඩි පොඩි මැෂින් එකක් දාලා තියෙන කෙන දත් මදින එකක් නමත කරලා ඒක දත් බ්‍රෂ් එකක්. අනිත් කරලා ආවොත් එහෙම ඔයාලට ගන්න පුළුවන් ඒක සද්ද දාලා. ඔව් දත් ටික එහෙම අමතක කරලා තිබ්බොත් එහෙම ගෙදර මේ මෙතනින් බොරු දත් සෙට් එකක් ගන්න පුළුවන්. අපි යනවා ඉතින් දැන් අද කලින් යනවා මොකද ටිකක් අපි දුර යන්න ඕන. අද අපි යනවා රිලැක්ස් වෙන්න රිලැක්ස්. ස්ටේෂන් එක ළඟ ඉන්නේ. බස් ස්ටෑන්ඩ්. ඔව්. ස්ටේෂන් එකේ විනාඩි 2ක දුර තියෙනවා බස් ස්ටෑන්ඩ්. මේවා ටිකක් දුර යන ඒවා ඔක්කොම තියෙන්නේ. මෙතනින් බලාගෙන යනවා මෙලාව. 180 අපි 180. ඉතින් අපේ ඒක දැන් මේ 11ටනේ. 10 4 තියෙන්නේ. අපි මෙතෙන් යන්නේ. මේ අපේ බස් එක. අමාරුයි නෑ. පොඩක් බලලා හිටිය මොකද එක ළඟ වගේ කෙනෙක්. අපි ට්‍රේන් එකෙන් දැස්සේ 10යි 2ට වගේ අවුලක් නැහැ. තා වෙලා තියෙනවා. වෙලා තියෙනවා. මේකද? ඔව්. ඒ කොළෝ අපේ බස් එක. Grazie. Qua? වෙලාවකට පස්සේ ගියේ 10ට මේ ගියේ හරියට. 10ට ගියේ 10ට 10ට මේකම මේකට හරියට වෙලාවක් යනවා. බස් එක යන්නේ. අද අපි අර තියරම එක වෙලාවක් තියනනේ ඒ පරක්කුවට මම අපිලා ඇතුල් වෙන්න බෑ. වෙන වෙලාවක ආයෙත් මොන සෑහෙන දේවල් තියෙනවා. ඇත්තටම දැන් ලාගුඩි කරස් එක ළඟින් ගියාදී මම අපි ලස්සන මේක එකක් එක. උතුරු පල්ලෙයා. සමහරි වතුර අනිකර ගල්වල හිමත් වැටලා ඒකට කියන්නේ අයිස් වෙලා ඒක උඩින් හිමත් වැටලා පේන්නෙම නෑ. ඒ කියන්නේ බේක් එක තනිකර පේන්නම නෑ. මේ බලන්න ඉඳලා ගන්න. පත්තු කරලා
ගල් කැට. ඊයා මේ දැන් ගලවන්නේ. හෝටල් එකේ කරන් තිබ්බේ දැන් කරනවා යකෝ ඊයා. Siamo a Vico di Passa e da qui raggiungiamo Pucci Terme a piedi, c'è ancora il nostro bus con cui siamo venuti. සීතලයි හිතන්නේ ගල්ලලා තියෙන්නේ අයිස් කුට්ටියක්. අපි අද යන්නේ මේකට ස්පා කුචි තර්මේ. ලස්සන view එකක් තියෙනවා. ඒරේ නම් දිව්වා ඒකට කොහෙද දන්න හොයාගන්න ඕනේ. පරක් කරලා කිව්ලා කරන්න දන්නේ මගේ පිටේ තඩි බෑග් එකක් තියෙනවා ඒක බරයි මේ ඔබේ මයින් තමයි යන්නේ මෙතන අපේ බුකින් එකේ පේමන්ට් එක කරන ගමන් තමයි මං හිටියේ. මල පැනලා මට බයිනවා. yes අතර යන්න තියෙනද? අපි දැන් තේරෙලා ඉන්නේ ගොඩාක් වීඩියෝ ගන්න බෑ නේද? අපි ඇඟුමක් හදන්න වීඩියෝ ගන්න බෑ නේද? ඉතින් තියෙනවා කරන් ගුවන් එකේවා රිලැක්ස් වෙන තැන් මේක. අයිස් වතුරින් නාන්න ඕන හැබැයි ඇඟට ගොඩක් හොඳයි ඇත්තටම. හැබැයි අද නම් බෑ බඩ සීතලයි. තව ඒව ටිකක් පෙන්නන්න මවල්ට පුළුවන් ගා මොකද සමහර තැන්වල ෆෝන් එක ගෙනියන්න බෑ. ෆෝන් එක හොඳ නෑ දැන් ඔය. මේකේ රස්නේ වතුරේ සීතල වතුරේ යන්න තියෙනවා. දැන් අපි යන්නේ. මට සී. මේ රස්නේ වතුරේ කාලේ අවලක් නැකෝ විලා. අපි මිලාන්ත ඉන්න. ඉතින් මේක ඇතුලේ ගොඩාක් ලස්සන ඇක්ටිවිටීස් තිබ්බා. හැබැයි මට ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණා. මේ තමයි එළියේ තියෙන වස්කේ. එළිය කට්ටිය ඉන්නවා. මාර ලස්සන view එකක් තියෙන්නේ. සැපේ ඉන්නවා. ඒක කන්නාඩියක වේ. අපි සවුන එකක් කරන්න යන්නේ. wow nice. අපි දැන් වෙල්නස් ලන්ච් එක ගන්නයි යන්නේ. පළවෙනි කෝස් එක මේන් කෝස් එක යාළ දෙන්නේ. ඒක ඔක්කොම අපිට සර්විස් ගන්න පුළුවන්. විනාඩි 45ක් දීලා තියෙනවා අපිට ඔක්කොම කාලා ඉවර කරන්න. ගොඩක් දේවල් තියෙනවා. මේ තියෙන්නේ ස්වීට්ස් ඇන්ඩ් ඩිසර්ට්ස් කෝන එක. මන් තව රෙඩ් වයින් ටිහිකුත් ගත්තා. මම හොඳ ළමයෙක් වතුර බොන. එයා හොඳ ටිකක් ගත්තා. පොඩි පටන් ගන්න විතරයි වුණාට පොඩි වුණාට. අපිත් එක්ක එන්න මේ ලස්සන view එක enjoy කරන්න. Hai, මේක ඇතුලේ එන රස්නේ වලට තියෙනවා. දුව යනවා. ඉතින් දැන් ආ එළියට පට්ට සීතලයි. මේ දැන් විදුව එක්ක එළියේ රින 5ක් 6ක්
අතර ඇත්ති දැන් ඉතින් හාසිනිස ඊටත් වඩා ඇති අලුත් මේ තමා ඉතින් අපේ තේර්ම එක උඩින් බලද්දි පෙන විය් එක ඉස්සරහට බලන්නකෝ මාර ලස්සන කඳු ගොඩක් තියෙන්නේ. යන්නේ අද ඉතින් ලස්සන දවසක් ගත කරා පුංචි තේර්ම එකේ. දැන් ඉතින් ගෙදරට යනවා. ලස්සන යාවා සිටි එක මැද්දට එතන තියෙන වෙනම ලස්සනක් ලස්සන අතරගා මේදී නමුත් වයිබ් එකක් අපි අද රැටින් හොටල් එක හොටෙල් රංකොලින් ලස්සන සැල්සර දිනවා aperto. Vai apri. පටන් බාත්රුම් එක තුන්වෙනි කාමරය චෙකින් එක කරාට පස්සේ හොටල් එකේ තියෙන යට රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා අපේ රෑකෑම කෑවා. අපේ ෆස්ට් කෝස් එක තමා ක්වඩ්‍රෝටි විත් ලොබ්ස්ටර් සෝස්. මේන් කෝස් එකට මිලාන් ගත්ත මීට් එකක් මට හරියටම මතක නෑ මොකද්ද මීට් එක කියලා. මං ගත්ත කාර්නේ සලාද එකක්. අපි දෙන ඩෙසර්ට් එකකුත් ගත්තා. මිලාන් අයිස්ක්‍රීම් ගත්තා. මම ගත්තා බබ්බා එකක්. මාරම රසයි ඒක. මේ ගමනේ අන්තිම වීඩියෝ එක බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අන්තිම වීඩියෝ එකෙන් හම්බෙමු.